Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear mommy. Happy birthday to you. Mana kawa? Ada main baba ganti ini cartoon ni kau. ඒ දැක්ක නේද මගේ උපන්දින සැමරුම. ඒ තමයි මගේ පුංචි උපන්දින සැමරුම. පොඩි දෙයකින් හරි හිතට සතුටක් දෙනව නම් ඊට වැඩිය ලෝකේ තවත් දෙයක් නැහැ. මගේ උපන්දිනේ කාට අමතක වුණත් මගේ අම්මටයි හස්බන්ඩ්ටයි නම් කවදාකවත් අමතක වෙන්නේ නැහැ. මගේ අම්මා කලින් දවසේ ඉඳන්ම ප්ලෑන් කරනවා මොකද කරන්න කියලා. ඊට පස්සේ උපන්දිනේ දවසට කෑමේම හදාගෙන මාව බලන්න එනවා. එහෙම තමයි ඉතින් අම්මලාගේ විශේෂත්වය. මම හැම සංසාරෙකම මගේ අම්මව මම පතන්නේ නැහැ. මොකද එයා මාව බිහි කරන්න විඳපු දුකත් එක්ක එයා මේ සංසාරෙන්ම ඈතර වෙන්න ඕනේ. නැවත නැවත මං එයාව ආයෙ ප්‍රාර්ථනා කරනවා කියන්නේ එයාගේ සසර තව තව දික් වෙන එක වෙන්නේ. මගේ අම්මටත් දීර්ඝායුෂ පතනවා තාත්තටයි දෙන්නට. අද මේ ඉතින් යන්නේ ලස්සන පන්සලකට. යන්නේ මේ බලංගොඩ නගරයේ සිට පෙට්ටිකල මාර්ගයේ ගිහිල්ලා පුරාණ පන්සලක් තියෙනවා කියලා මහත්තයා කිව්වා. ඒ පන්සල හොයාගෙන තමයි යන්නේ දැන්. මේ ගමත් හරිම ලස්සනයි. මෙන්න ඉන්නෝ මගේ කටකාර දෝණී. එයා මට ලොකු වෙලා රොකට් එකක් අරන් දෙනවලු, ප්ලේන් එකක් අරන් දෙනවලු. උන්චි මල් කකුල වගේ හිත හරිම ලස්සනයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි. පේනව නේද? මේ චූටි දුව ඔහෙ ගියත් ගඟක් නම් හොයනවා. තාත්තගෙන් දිගටම අහනවා තාත්තේ ගඟක් තියෙනවද? අපි පන්සල් යනවා කිව්වොත් එයා හොයන්නේ ගඟක්ම තමයි. මෙන්න මෙතනට හරිම ලස්සන view එකක් තියෙන්නේ. ලස්සන කඳු වැටියක් පේනවා. හරිම cool මෙතන. ලස්සනයි. තව ටිකක් ඉදිරියට යනකොට තමයි පන්සල තියෙන්නේ. මෙන්න තියෙන පන්සලට යන මාර්ගය. පොඩි පාරක් තමයි තියෙන්නේ. වාහනේ මෙතන දාලා තමයි යන්න වෙන්නේ බයික් එක. නමුත් අපිට ගෙදරින් එනකොට මල් ටිකක්වත් අරන් එන්න බැරි වුණා. මොකද ටවුන් එකට ඇවිල්ලා තමයි හිතුවේ යනවා කියලා. අනුගුරු පැකට් එකක්වත් ගේන්න බැරි වුණා. ඒ නිසා අපි ආයෙත් යනවා උඩහට පන්සල පහ කරලා ටිකක් උඩට යනවා. මෙන්න තියෙනවා ලස්සන කෝවිලක්. මේ ප්‍රදේශයේ ටිකක් ඉන්නේ තමිල් කට්ටිය තමයි ගොඩක් දුරට. හරි හොඳයි මේ මිනිස්සුත් ඉතින් යනකොට සෙල්ලම් කරනවා පාරේ එහෙම. ප්‍රශ්නයක් නෑ සිංහලට දෙමළ කියලා වෙනසක් නැහැ. ඒගොල්ලොත් හරිම සුගතශීලීව hina වෙනවා. ඉතින් ඒ නිසා අපි බය නැතුව ගියා උඩටම. මෙන්න තියෙනවා ටී ෆැක්ටරි එකක්. හරිම ලස්සනයි ඒ ප්‍රදේශයේ තියෙන කෝවිල් ෆැක්ටරි එහෙම බලනකොට. තව ඉදිරියට තවත් ලස්සනයි. අපි ඉතින් ඒ හැරි යනකොට පොඩි ලයින් කාමර තිබුණා. ඉතින් මෙහි බලාකුළු පිරিলা වහින්න උන්න මෙන්න වගේ. ඒ ලයින් කාමර පෙන්න චූටි දුව පොඩ්ඩක් රවට ගියා. පොඩි කාලේ මේ ලයින් කාමරෙන් තමයි ඔයාව ගිනාවේ කියලා. ඒත් ඉතින් එයා දන්නවා හොඳටම අම්මයි තාත්තයි අපි දෙන්න තමයි කියලා.
මෙන්න බලන්න මේ පහුගිය වැස්සට කඩන් වැටිච්ච ගස් එහෙම. දැන් අපි හඳුන් කුරු එකකුත් අරගෙන අපි ආයෙ පහලට ආවා. විශාල මහර ගස් ලුණු මිදෙල්ල ගස් එක පාරට කඩන් වැටිලා තිබුණා. දැන් මෙතන බයික් එක දාලා පන්සලට යනවා. ටික දුරක් යන්න තියෙනවා පොඩි මාර්ගයක් දිගේ තමයි යන්න තියෙන්නේ. පන්සලේ නිකම් කටයුතු නිසා ඒ ප්‍රදේශයේ මිනිස්සු පන්සලට යන මාර්ගය ටිකක් සුද්ධ පවිත්‍ර කරලා තිබුණේ. ඒ නිසා යන්න පහසු වුණා. ඒ දෙන්නත් යන වේගෙටම මමත් යන්න ගිහිල්ලා කැමරාව හෙල වෙනවා. මොකද කරන්නද නේද? නැත්තම් මට තනියෙන් යන්න වෙනවනේ. ගෙවල් එහෙම පොඩ්ඩක් අඩුයි මේ ටිකේ. පාර දෙපැත්තෙම දේවතු තමයි තියෙන්නේ. මෙන්න ඉන්නවා ලස්සන කෘමි සතෙක්. මොකෙද මේ? මම දැකලා නැහැ කවදාකවත්. තඩීනේ. මෙන්න බලන්නකො හත්තක් ගිය උඩ. ඔන්න දැන් අපි පන්සල කිට්ටුවටම ඇවිල්ලායි තියෙන්නේ. හරිම ලස්සනයි මේ පන්සල. මම අදමයි ආවේ මේ පන්සලට. මහත්තයා නම් ඊට කලින් දවසක් ඇවිල්ලා තියෙනවා කිව්වා. ඔයගොල්ලොත් අපිත් එක්කම බලාගෙන යන්නකෝ මේ පන්සලේ ලස්සන කොහොමද කියලා. මේ පන්සලේ නම තමයි දොඩංගල්ලෙන විහාරස්ථානය. මේක ගොඩක් පැරණි පන්සලක්. ගල් වලින් වගේ තමයි මේ පන්සල හැදිලා තියෙන්නේ. හරිම ලස්සනයි. අපි විහාර ගෙට හැමත් ගියා. මේ ගල් ගුහාවක් ඇතුලේ වගේ තමයි තියෙන්නේ. ඒවනම් අපි වීඩියෝ ගත කරන්න ගියේ නැහැ. හොඳ නැති වෙයි කියලා හිතලා. හෙන්දෝවෙන්ද ළඟ පාරක් තියෙනවා. මෙන්න මෙතන පොකුණ ගාව ඉන්නවා දියනයි දෙතුන් දෙනෙම ලොකු දියනයි අවුව තපින්න ඇවිල්ලා. මෙන්න බලන්න එයාට පන්සල කියලා අදාළ නෑ. අර නටන්න ඕනි වුණොත් නටනවා. ඔච්චර එපා ගෝ තහන්නේ. උඩ පැන පැන හරි යන්න ඕන. මේ තමයි යාළුවනේ තේ මල. මේ තමයි යාළුවනේ තේ ගෙඩි. මේ තමයි යාළුවනේ ඒ නිකම්ම නිකම් මලක්. බෝඹු මල්. බෝමු මල් තමයි මේ. සුගඳයිනේ.
දැක්කනේ පෙත්තක් ගලවුණා. මෙන්න මෙතන චුට්ටක් නැවතිලා ඉඳලා අපි ගේ හොයාගන්න බැලුවා. හොයාගන්න බෑ. ආයෙත් එන්න පිටත් වුණා. තව ටිකක් ඉදිරියට එනකොට අනේ ඉතින් පන්සල් ගිහිල්ලා හිත පොඩ්ඩක් සංසුන් කරගෙන ආව විතරයි. මෙතනට එනකොට අනේ හරීම කලකිරීමක් ඇති වුණේ. මෙතනින් පල්ලමේ ගොඩක් කුණු දාලා තියෙනවා. මොනව කරන්නද ඉතින්. ආයෙත් දවසක අපි ලස්සන vlog එකකින් හමු වෙමු.